කූරා මේ වාහනේ පස්සා බ්‍රේක් ලයිනර් නම් I think කෙලම වෙලා තියෙන්නේ නැහැ. අලුතෙන් සෙට් එකක් දාන්න වෙනවා. අපේ ගෑරේජ් එකේ ගෙන අපේව තියනවද බං? ඔව් බං සඳුනා. බොස් ආයදා ස්ටොක් එක අඩුව ස්ටොක් ඔක්කොම ගෙනල්ලා දැම්මා. මේ ඇති මං අරගෙන එන්න. අය මොනවද අඩු කියලා බලපන් ඔය ඔක්කොම ගලවලා. ඊට පස්සේ බඩු ටික ඔක්කොම මං අරගෙන එන්නම් මෙතෙන්ද. ඕක හවස් වෙද්දි යවන්නත් ඕනි බං. ඔය කස්ටමර් හෙන වදයක් ඈ. ආයේ මචං ලයිනර් ටික දාන්න ඕනි. මචං මේක ගියර් ඔයිල් මාරු කරන්නත් ඕනේ එන්ජින් ඔයිල් මාරු කරන්නත් ඕනේ. හරිද? ගියර් ඔයිල් කෑන් එකයි එන්ජින් ඔයිල් කෑන් එකකුයි තරවරේ. ඒ ටික ඔක්කොම මාරු කළා යට ඔක්කොම ගානට මෙව කළා වාහනේ අපිට හවස්සෙදි දෙන්න පුළුවන්. ඒ ටික තමයි බං කරන්න තියෙන්නේ. වෙන මොකුත් විශේෂ නැහැ. මේ අද දවසට ආයෙත් තව වැඩ නැහැ නේද? මේ වාහනේ විතරනේ ආවේ. හරි මං ඒ ටික අරන් එන්න. ඒක නෙවෙයි බං සඳුනා. මට බයික් එකක් ගන්න හිතලා තියෙන්නේ බං. CT 100 එකක්වත් ගන්නවා. උදේට වැඩට යන්න එන්න අපි දෙන්න පයින්මනේ බං එන්නේ. මේ දැන් CT 100 එකක් කීයක් විතර වෙයිද බං? මගේ අතේ නා රුපියල් ලක්ෂයක් විතර තියෙනවා. ඒ ගානට සෙට් කරගන්න පුළුවන් වෙයි CT එක. CT 100 එක රුපියල් ලක්ෂෙද? දැන් කොහෙද බං රුපියල් ලක්ෂෙට CT 100 තියෙන්නේ? ඔක්කොම 1.50න් උඩ. ඔය ඉතින් J නම්බර් එහෙමත් තියෙන්නේ 1.20ට බං. ලක්ෂෙට ඉතින් හොයාගන්න අමාරුයි. පොත්පත් නැති බයික් කියන්න ඕන ලක්ෂෙට හොයාගන්න පුළුවන්. අපි බලමුකෝ. උඹ තව සල්ලි ටිකක් සෙට් කරගනින්කෝ. ටක් ගාලා අර බඩු ටික අරවරින්කෝ. මේක හදලා ඉවර කරන්න. නැත්තම් මේක අර කස්ටමර් ඇවිල්ලා අපි දෙන්න ගොළුවකයි. බොස් අය මාවත් කියේ තාම උඹලා දෙන්න මොකද මේ කරන්නේ මේක මේ කාර් එකත් එක්ක ලව් කරනවාද කියලා. ටක් ගාලා අරගෙන වරින් කූරා. ඕකේ සඳුනා. උඹ කිව්වොත් ඉතින් මම පණ උනත් දෙනවා. උඹ දන්නවනේ. උඹ ඕනිම දෙයකට මේ කූරා ඉන්නවා. ඉඳපන්. සුටුස් ගාලා අරගෙන එන්න. බ්‍රේක් ලයිනර් උයි, එන්ජින් ඔයිල් උයි, ගියර් ඔයිල් උයි. ඉඳපන්. මේ ඒක නෙවෙයි. තව ටිකකින් තානියාගේ ක්ලාස් එක කරනවා. මොකද කියන්නේ? තානියාගේ ක්ලාස් එක ළඟට ගිහලා පොඩි ටෝක් පාරක් දාමුද? උඹ ඒකෙට ඉතින් බැල්ම දානවනේ. මොකද කියන්නේ? දැන් මේකේ වැඩේ ඉවර එකේ. එතන ගිහලා ලයින් පාරක් දාමුද? මේ මං උඹට කියන්නත් එක්ක හිටියේ. මේ එහෙනම් මේකේ වැඩේ ඉවර කරලා යමන්ද බං? මට ඒක දැක්කේ නැත්තම් මොකද්ද වගේ කියපන්කෝ. අද නම් කොහොම හරි ඕකේව සෙට් කරගන්න ඕනි බං. ඒකේ තමයි මගේ ජීවිතේ. මේ එහෙනම් වරින් කොයි ටික අරගෙන මේක සුටුස් ගාලා හදලා සෙනිකයවන් එතෙන්ට. ඒ මචං උඹලා බයික් වල එන්ජින් එක රිපෙයාර් කරනවද බං? අනේ සර් අපි බයික් වල නම් මොකුත් කරන්නේ නැහැ. කාර් වල නම් හැම දෙයක්ම කරනවා. බයික් වල නම් මොකුත් කරන්නේ නැහැ සර්. අයියෝ මොකද්ද බං? අපේ මේ ලලිත් අයියාගේ කඩේ මෙලෝ රහක් නැහනේ. බයිකුත් කරහංගෝ. ඒතර හොඳ බිස්නස් එකක් හොයාගන්න පුළුවන් නේ බං. හරි අපි හිතේ බයික් රිපෙයාර් කරනවා කියලා. රාජුවා වර යමන්. දැන් අරුණ ක්ලාස් එක යන වෙලාවත් හරි ටොක් පාරක් දාගන්න පුළුවන්. වරන් කියන්න. මුංගේ මේ බොරු සෝබන විතරයි බං සෝබන විතරයි. ඇයි උඹලා දන්නේ නැද බයික් වල එන්ජින් හදන්න? කාර් විතරද අත ගන්නෙ? කාර් අත ගාපුවම සල්ලි වැඩිනේ නේද බං? බයික් අත ගාපුවම සල්ලි හම්බෙන්නේ නැහනේ. මොක්කුද බං මේ කොක්කු පුලා යමන්. අපරාධ සඳුනා. ඔවුන් දෙන්නට හොඳ වචන දෙකක් කියන්න තිබ්බේ. උඹ කොහෙද? ෂෙයාර් ගගයි ඉතින් ඇබරනවනේ. බලපං උන් කතා කරපු විදිය. කොහෙවත් යන ගෝතෝ දෙන්නෙත් කොහෙද? අනේ කමන්නේ බං අපේ ආයතනයේ නේ ඕනි එකෙක්ට මං සර් කියලා තමයි කතා කරන්නේ. උන් මොන බල්ලෙක් වුණත් අනේ උන්ට පිස්සු බං. ඒ කූරා අපි එන්න පරක් වුණාවද්ද බං? කෝ තාම පේන මානක නෑනේ බං ටානියා. ඕම හිටහන් දැන් එයි. උඹට පුදුම හදිස්සියක් තියෙන සුදුනවනවා බලන්න බං. මේ අද නම් ඇබරෙන්නේ නැතුව කෙලින් මහපන් ඈ. දැන් මාසයක් තිස්සේ මේකේ පස්සෙන් යනවනේ බං. වෙන එකෙක් දාගෙන ගිහම උඹට බලාගෙන ඉන්න අද කෙලින් මහපන්. එක්කෝ කැමති වෙයි එක්කෝ නැති වෙයි. කැමති උන් නැතුනොත් අපි වෙන එකක් ලයින් කරමු. එක කෙල්ලද බං ඉන්නේ. අන්න පුතේ එනවා. ඔන්න සඳිනා ලයින් එක ගන්න තියන්නේ ඇබරෙන්න නම් එපා. හඩේ ගෝරා මගේ ඇඟම සීතලලා යනවා බං. නෝන්ඩි වෙයිද කියලා හිතෙනවා. හඩෝ හරි හවුලන්නේ. අද නම් ගිහින් කතා කරනවම තමයි. මේ ටානියා නංගි නේද? අද මොකද නංගි ක්ලාස් වෙලා ගියේ? වෙනදා මීට කලින් නංගි ක්ලාස් ඉවරලා යනවනේ. මං හැබැයි අයියව හැමදාම මේ ක්ලාස් එක ළඟදී දැකලා තියෙනවනේ. ඇයි? කවුරු හරි බලන්නවත්ද හැමදාම මේ ක්ලාස් එක ළඟට එන්න ඔයා? බලන්න නම් තමයි. නංගි, ඔයාට මං ගොඩක් දවස් ඉඳලා මේක කියන්න හිටියේ. මං ඔයාට ආදරේ නංගි. මොකක්ද අයියේ කිව්වේ? ඔයා මට ආදරේ කියලාද කිව්වේ? අනේ මම මන් දැක්ක ඔයා හැමදාම ක්ලාස් එකට එනවා. මං හිතන්නේ ඔයා මගේ දිහා බලන්න හිටියේ කියලා. අනේ ඔයා ඇත්තටමද ඔය කිව්වේ?
මට නම් මේක තේරෙන්නේ නෑනේ. මගෙන් කවුරුත් ඔම අහලම නැහැ. අනේ මම හිතුවේ නෑ ඔයා මට කැමති වෙයි කියලා. ඒකයි මම ඔච්චර දවස් වාගේ පස්සෙන් ආවේ. අදත් මට අහන්න ධෛර්යයක් තිබ්බේ නෑ. මගේ අර ගහලන් ඉන්න යාළුවා තමයි කිව්වේ ඔයාගෙන් අදවත් අහන්න කියලා. වෙන දෙයක් වෙයිනේ කියලා. මේ දැන් හරිනේ නංගි ඉතින්. අයියේ එහෙනම් මන් දැන් යන්න. හෙට අපි නිදහසේ කතා කරමු. මේ දැන් මට හොඳටම වෙලා ගිහිල්ලා තියෙන්නේ. තාත්තා නෝකවා බස් වලට එකට. අද ක්ලාස් අරින්න වෙලා ගියා. මේ හෙට එහෙනම් කතා කරමු. එහෙනම් මම යන්නම් අයියා. හරි නංගි හරි. හෙට අපි කතා කරමුකෝ. අඩ සඳුරා සඳුරා හරි වගේ පාර නම් හරි වගේ අඩ අප්පට සිරි කූරා වැඩේ හරි බං ඒකි මට කැමති කිව්වා කියපන්කෝ වැඩේ ගොඩ යකෝ හෙට හම්බෙමු කිව්වා අද වෙලා යනවා කියලා ගියා හෙට හම්බෙමු කිව්වා වැඩේ ගොඩ පුතේ උඹට දැන් කෙල්ල සෙට් වුණා විතර අපිව මතකත් නෑනේ 20 පාරක් විතර නම කියලා කතා කරනවනේ පුතේ කෙල්ල සෙට් වුණාට ගමන් නෑ හැබැයි යාළුවෝ අතරින් දෙපා අන්තිමේට උඹට ඉතුරු වෙන්නේ යාළුවෝ විතරයි කියලා හොඳට මතක තියාගන්න සඳුනා. හරිද? මේ දැන් යමන් ගැරිජ් එකට ලොක්කාවෝ තරහේ කවුරුත් නැහැ. ලොක්කාවෝත් අපි දෙන්නගේ ඔලුවකයි. වරෙන් දුවලා යමන්. දැන් අර වාහනයකුත් එනවා මොකද්ද රිපෙයාර් එකට. වරෙන්ලා යන්න ඉක්මනට. අම්මට සිරි වෙනවා. 2:40 වෙද්දි වාහනේ එනවාකෝ. අපි ගැරිජ් එකත් වාලා ආවේකෝ. දුවපන්. යමන් කුරා දුවපන්. බ්‍රෝ වාහනේ ගත්තත් හරි දාන පළවෙනි සර්විස් එක අපේ ලලිත් අයියාගේ ගෑරේජ් එකකින් ඉන්න ගෙනාවේ. බ්‍රෝ මේක ඔයිල් ටික ඔක්කොම මාරු කළා. වාහනේට ෆුල් සපත් දීලා තියන්න ඕනි. මං හවස ඇවිල්ලා වාහනේ ගන්න. ඉන්ටීරියරත් පොඩ්ඩක් සුද්ධ පාරක් දාන්න. පාර සුද්ධ කරනවා කියන්නේ ඉන්ටීරියරෙම එඩියත් පොලිස් පාරක් ගහලා වටේ නම් ඕනේ නැහැ. එන්ජින් ඔයිල් ටික මාරු කළා. ඉන්ටීරියර් තුල සුද්ධ කරලා දෙන්නකෝ. ඒ හොඳටම ඇති බ්‍රෝ. එහෙනමයි යනවා බ්‍රෝ. හරි බ්‍රෝ එහෙනම් හරි සර් හරි එහෙනම් සර් අවසෙන්ට අපි ගානට වැඩේ කරලා තියන්න සර්. ඔව් සර් අවසල ඉන්න. මේ අපි එන්ජින් ඔයිල් මාරු කළා ඉන්ටීරියරම සුද්ධ කළා ගානට වැඩේ කරලා දෙන්න. සර් එහෙනම් අවසෙන්ටකෝ සර්. හරි බ්‍රෝ එහෙනම් අපි කැපුණා වාහනේ වැඩේ කරලා තියන්නේ නා. ඒ සඳුනා මරු නේද බං? මම අද තමයි බං S2කට මෙහෙම ළඟට මගේ ඇත්තටම S2කට රේන්ජ් රෝවර් එකක් දැක්කේ අද තමයි බං. මොකද කියන්නේ? මේකේ රවුමක් දාන්න යන්න. අරුව එනවා කියලා හවස් වෙලානේ බං. මේකේ පොඩි වැඩක් තියෙන්නේ. එන්ජින් ඔයිල් ටික මාරු කළා, ඉන්ටීරියර් සටපට ගාලා සුද්ධ කළා, රවුමක් දාන්න යන්න බං. අනික ටානියත් අද කතා කරන්න එනවා ගෝනේ. කොහොමද බං මේකෙන් ගිහලා කතා කරද්දි? ගැම්ම කොහමද? හවසනේ බං එනවා කිව්වේ. අනික මචං දැන් වෙලාව හරියටම 12යි. එක වෙද්දි ටානියව හම්බුණා. ආය අපිත් දෙක වෙද්දි මෙතෙන්ට ආවා. මොකද කියන්නේ? මරුනේ. අනේ බම් මේ අනුන්ගේ වාහනයක අපි වගේ බොරුවට මොකටද මම මෙව්ව කරන්නේ? අනේ ඕන්නේ නෑ බං ඕන්නේ. සඳුනා ආයි කවද මේ වගේ එක යන්නද කියපන්කෝ. අපි අද ගිහිල්ලා එමු. අනික හවස් වෙද්දී අර පොර එනවා කිව්වේ. උඹ බය වෙන්න එපා බං. අනික එතකොට ටානියත් කොහොමත් ඉතින් උඹත් එක්ක මිදි. මොකද කියන්නේ? මටත් යන්න ආසාවක් තියෙනවා. ඒත් මං ගියාට පස්සේ ටානියට ඔක්කොම ඇත්ත කියනවා බං. මං ගැරිජ් එක වැඩ කරන්නේ. මේක ගැරිජ් එක සර්විස් කරන්න ආපු වාහනයක් කියලා ඇත්තම කියනවා බං. මට බොරු කළා මිනිස්සුන්ව රවට්ටන්න ඕනේ නෑ බං. මේ එහෙනම් යන්න. මොකද කියන්නේ? මාත් තාතාවෙන් හිටිය රේන්ජ් රෝවර් එකක් පදින්න. නැගපන් කූරා යම. උඹටත් මරු අදහස් තමයි එන්නේ නේද බං? මේ කූරා නැත්තම් අද ඔබ ඔහම ඉදි. නැගපන්. මම ෆෝන් එකේ වීඩියෝ පාරකුත් දාන්න. ගැම්මක් කල්ලමු ඈ. අම්මා ටවුන් එක ඔක්කොම ඇඹරෙයි බං ඇඹරෙයි. වරින්ම යන්න එනං. මොකද කරන්නේ? මේකෙන් ගිහිලා කැමතිද කියලා අහනවද නැද්ද? අද රාජුවත් නැහනේ. නැත්තම් රාජු අතේවත් පණිවිඩයක් යවන්න තිබ්බා. මේකේ මරු කැල්ලක් ඈ. ආතල් එකට ටෝක් පාරක් දාගත්තා නම් ගොඩ. මේ ලස්සන මේකිගේ. අම්මට සිරි මේ අපේ චාමගේ වණ්ඩියනේ. ඌ මොකද මෙහෙ කරන්නේ? මූ මේ කෑල්ලවත් දාගෙන දින්නේ. චාමා බලමුකෝ. සඳුනා එහෙනම් උඹ කතා කරගෙන වැඩ ටික කරගනි. මං අරහෙට වෙලා ඉන්න. අනේ නංගි මට පොඩ්ඩක් වෙලා ගියා. ඔය අයියේ කිව්ව වෙලාවටම එන්න බැරි වුණා. අනේ ඒකට සොරි නංගි. ඒකට කමන්නේ අයියේ. ඔයා කොහොම හරි ආවනේ. වව් මේ වාහනේ නම් මරු අයියේ. නංගි මං ඔයාලට බොරු කරන්න ඕනේ නෑ. මට ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා.
හැබැයි ඔයා මේ දේ අහලා මගෙත් එක තරහ වෙන්න එපා හරිද? මං ඉතින් අපේ ආදරේ පටන් ගන්න කලින්ම ඇත්ත කියන්න බෑ. නැත්තම් පස්සේ මෙවුවා කියලා හරියන්නේ නෑනේ නංගිට. තේරුණාද? අනේ එහෙම මොකුත් නෑ අයියේ. අයියා කැමති ඕනි දෙයක් කියන්න. කිසිම ප්‍රශ්නයක් නෑ. මට තේරෙනවා අයියා ඇත්තටම අවංකයි කියලා. අම්මට සිරි මූ එතකොට මේ කෑල්ලව දාගනද? මූ බලපංකෝ අපේ චාමගේ වාහනෙන් බැහැලා තියෙන විදිය. ගැම්මට උගේ වාහනේ වගේ. චාමට කෝල් එකක් දාලා අහන්න ඕනි. මූ චාමගේ යාළුවෙක්වත්ද? වෙන්න බෑ. චාම මේ වගේ හිඟන්නු ආශ්‍රය කරන්නේ නෑනේ. චාමට ඩබල් එකේ කෝල් එක කරන් බලන්න ඕනි. ආන්ස කරපංකෝ. හෙලෝ චාමා. උඹ කොහෙද ඉන්නේ? උඹගේ වණ්ඩිය කොහෙද තියෙන්නේ? වණ්ඩිය රේන්ජ් රෝවරේ සුදු පාටයි. ලලිතේ ගෑරේජ් එකට දැම්මද? මොනවා කරන්නද දැම්මේ? උඹ දැම්ම වරෙන්කෝ මල්ටි සුපර් එක ඉස්සරහා තියෙන පාක් එක ළඟට. උඹගේ රේන්ජ් රෝවර් එක අරගෙන වෙන එකේ කෑලි ටෝක් කරනවා. දැම්ම වරෙන්. ඔව් අර ලලිතේගේ ගෑරේජ් එකේ හිටපු කොල්ලෝ දෙන්න තමයි. ඇවිල්ලා එකෙන් කෑලි ටෝක් කරනවා. වරෙන්කෝ වාහනේ කොහේ හරි මුන් වද්දවුවොත් එහෙම ඉතින් ඉවරයි ඈ. වරෙන් ලලිතේටත් කෝල් එකක් දාගෙන වරෙන්. මුන් දෙනගේ කතාව මෙතනින්ම ඉවර කරලා දාමු. වරෙන්කෝ. හරි. ඒ ටික ඔක්කොම මං තව පොඩ්ඩකින් කියන්න. ඉතින් කියන්නකෝ මට නංගිගේ විස්තර ටික. නංගි මගේ නමවත් දන්නේ නෑනේ. මගේ නම සඳුන්. හරිද? අයියා ඉතින් මගේ නම දන්නවනේ ටානියා කියලා. මගේ නම ටානියා. එතකොට අයියේ අයියා ඉතින් මොකද්ද කියන්න යන්නේ? ඒක කියන්නකෝ දැන්. හරි. අපි දෙන්න පොඩ්ඩක් නිවිසන සිල්ල ටිකක් වෙලා කතා කරලා ඉවර වෙලා ඒ ටික මං අන්තිමේට අපි දෙන්න යන්න යද්දි කියන්න. එතකොට ඔයා ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. දැන් බලාගනින්කෝ වෙන දේ. ආවා මෙතන. දැන් හරි ඉතින්. කෙල්ලත් නෑ. අමෝර්. මාර වැඩක් තමයි දැන් වෙන්ට යන්නේ. ඉක්මනට වරෙන් බංචාමා වරෙන්. ඒ චාමා කොහොමද බලපන්. ලලිත් අයියා වගේ ගෑරේජ් එකේ කොල්ලෝ කරන වැඩ බලන්නකෝ. කස්ටමර්ස්ලාගේ වාහන මෙහෙම අරන් ගිහලා ගොයරි අප්පවුවොත් එහෙම ඉවරනේ ඉතින් ලලිත් අයියා. මූට මම හිටපංගු කරන්ට වැඩේ. සාදුන් මොකද මේ ගෑරේජ් එකේ වැඩ කරන්නේ නැතුව මෙතන මොනවද කරන්නේ? කෙල්ලෝ එක්ක හුරතල් වෙන්න. මේ චාමා සර්ගේ වාහනේ අරගෙන මොකක්ද තමස කරන්නේ? ලලිත් සර් මම අඳුරන නංගි කෙනෙක්ව හම්බෙන්න ආවේ. උඹලගේ ගෑරේජ් එකට මගේ වාහනේ දාලා ගියේ එන්ජින් ඔයිල් ටික මාරු කරලා ඉන්ටීරියර් සුද්ධ කරන්න කියන්න. යකෝ මෙන්න දාලා පෑ භාගයක් ගියේ නෑ. මූ මේක අරගෙන එනවා කෙල්ල ටොක් කරන්න. නංගි ඔය වාහනේ මගේ වාහනේ. මූ ගැඩ කරන්නේ ඇත්තන අපේ ලලිතේගේ ගෑරේජ් එකේ. මූ ගෑරේජ් වැඩ කරන එකෙක්. මූ ඔය බොරුවට ඔයාව මේ සල්ලි තියනවා වගේ රවට්ටගෙන දැලේ දාගන්න ගිහලා තියෙන නංගි. දැම්ම මුන් වගේ උන්ගෙන් ගැලවෙන්න ඕනි. නැත්නම් ජීවිතේම අඳුරේ. මොකක්? සඳුන් අයියේ මම නම් හිතුවේ ඔයා මෙහෙම බොරුකාරයෙක් කියලා. ඇත්තටම අපරාධේ මං තමුසේට කැමති උනේ. අපරාධේ. අනේ ටානියා නංගි යන්නකෝ. මම මේක තමයි ඔයාලට කියන්නම් කියලා හිටියේ. අනේ ටානියා නංගි ඇත්තටම මං ඔයාලට මේ දේ කියන්න හිටියේ. මං ගෑරේජ් එක වැඩ කරනවා. මේ වාහනේත් ගෑරේජ් එකට ආපු වාහනයක් තමයි මම අරගෙන ආවේ කියලා මං කියන්න හිටියේ නංගි. මම මේ බබෙක් වගේද පෙන්නේ? කොණ්ඩ බැදපු චීනෙක් වගේද පෙන්නේ? දැන් අහුණාට පස්සේ බොරුවට හොඳ නම ගන්න කියනවා. මං ඔයාලට මේ ගැන කියන්න තමයි හිටියේ. අනේ යනවා යන්න සඳුන් අයියේ. මම යනවා යන්න. ආයෙ තමසේ මගේ මූණක්වත් බලන්න එපා. මං තමසේට කොහොමත්ම කැමති නෑ. ගෑරේජ් කාර්යයක්. හොඳ වැඩේ. ලලිත් අයියා මුන් වගේ උන් ගෑරේජ් එකවත් තියාගන්න හොද නෑ. අයින් කරලා දාන්න. රස්සාවේ මස් කරලා දාන්න. ඔයාව විශ්වාස කරලා කස්ටමර්ස්ලා ගෑරේජ් එකට වාහන ගෙනත් දුන්නාම මුන් ඒ වාහන ඔක්කොගෙම රවුම් ගාලා තෙලුත් ඉවර කරනවා වාහන සවුතු කරනවා ලලිත් අයියා. ඔයාගේ ගෑරේජ් එකේ ඉතින් නමට තමයි මේ අගෞරවය ඔක්කොම යන්නේ ලලිත් අයියා. අනේ ලලිත් සර් අපි මේ පොඩි මේ වාහනයක ගිහිල්ලාම නැතිනම් සර් මම මේ සඳුන් එක්ක ආවේ. සර් සඳුන් නෙවෙයි යන් කිව්වේ. මම තමයි සඳුන්වත් එක්කගෙන ආවේ. මට අනේක මේව පදින්න බෑනේ. අනේ සර් සඳුන් නෙවෙයි සර් මම තමයි එමු කිව්වේ. අනේ සර් සමාවෙන්න සර් අපිට. උඹලා දෙන්නට මං නියම වැඩක් කරන්න. උඹලා දෙන්නම අදින් පස්සේ රස්සාවක් නෑ. පව් කියලා රස්සාවට ගත්තාම රස්සාව හරියට කරන්න නැතුව වාහනවල රවුම් ගහනවා. උඹලාට ඉතින් මේ ආත්මෙට මේ වගේ වාහනයක් ගන්න බෑ. ඒක වෙනම කතාවක්. නැද්ද පංචාමා? උපුලා මුන්ව අයින් කරලාම දාන්නම් මගේ ගෑරේජ් එකෙන්. උඹ දන්න කොල්ලෝ ටිකක් ඉන්නවනම් ගෑරේජ් එකට සෙට් කරපන්. දැන් උඹලා දෙන්න මෙතනින් ඵලයන්. මේ මාසේ පඩියක්වත් දෙන්නේ නැහැ උඹලාට. මේ වාහනේ කොහේ හරි වැදුනොත් තොපි දෙන්නගේ ජීවිත දෙකවත් දීලා එක හදන්න බෑකෝ. එච්චරකට මේ වාහනේ වටිනවා. අනික මේ වාහනේ පදින්නේ අපේ පැත්තේ ඉන්න හොඳම සල්ලිකාරයා මේ චාම මහත්තයා.
උඹ ඒවට ගරු කරන්නවත් නැතුව වාහනේ අරගෙන ආවා. තව පොඩ්ඩෙන් මගේ ගැරිජ් එකේ නම එහෙම් පිටින්ම ඉවරයි. දැම්ම ඵලයව මෙතනින්. තොපි දෙන්න පේන්නේ නැති වෙන්න ඵලයව. අය ගැරිජ් එක පැත්තේ ඇවිල්ලා තිබ්බොත් බලා ගන්න. අදින් පස්සේ උඹලට රස්සාවක් නැහැ. ලලිත් ගැරිජ් එකේ උඹලට අය රස්සාවක් නැහැ. පාරයෝ දෙන්න. අනේ සර් එහෙම කරන්න එපා සර්. ගැරිජ් එකේ වැඩ නැතුනොත් අපි මොනවා කියලා කරන්නද සර්? අනේ සර් අපි හරියට වැඩ ටික කරා සර් ගැරිජ් එකේ. අනේ සර් අපි ආසහින්දා තමයි මෙහෙම වාහනේ අරගෙන ආවේ. අපි වාහනේ හප්පන්න මුකුත් කරන්න හිතුවේ නෑ සර්. අනේ සර් මේ පාර විතරක් chance එකක් දෙන්න. නෑ නෑ ලලිත් අයියා කිසිම chance එකක් දෙන්න එපා. මුංගව රස්සාවෙන් අස් කරලාම දාන්න. නැත්තම් ඔයාලට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙනවා ලලිත් අයියා. නෑ. උඹලා දෙන්නම රස්සාවෙන් අස් කරලා ඉවරයි. චාමා වාහනේ ගනින් මචං. මං උඹට ෆ්‍රීම මේක වැඩ ටික කරලා දෙන්න. අඩේ උණ වැරද්දට සමාවෙන් චාමා. හරි ලලිත් අයියා. ලලිත් අයියා කියන හින්දා මම ඉවසනවා. නැත්තම් මුන් දෙන්නට කරන්න ඕනි දේ මම දන්නවා. අවුලක් නෑ ලලිත් අයියා අවුලක් නෑ. ඔයා ගන්නකො වාහනේ. අපි ගැරිජ් එකට ගිහලා වාහනේ හදාගමු. මුන් දෙන්නව කොහොමත් අය රස්සාවට ගන්න එපා. මුන්ව අයින් කරම දාන්න. මේ වගේ උන් හිඟා කණ්ඩවත් සුදුසු නෑ. අනේ ලලිත් සර් අපිට එක අවස්ථාවක් දෙන්න සර්. තෝගේ ඔය කටින් තව එක වචනයක් හරි කිව්වොත් ගහන බලපන්. දැන් දෙන්නම බල්ලෝ දෙන්නෙක් වගේ මෙතනින් ඵලයන් මෙතනින්. සඳුනා යම මෙතනියා. සර් අපි යන්න සර්. අපි කාගවත් දේවල් හොරගම් කරේ නෑ සර්. සර් ලොම කතා කරන්න එපා. සර්ලා හිතන් ඉන්නේ අපිට දවසක ඉහළට යන්න බෑ කියලානේ. අපි ගිහිල්ලාම පෙන්නන්න. අන්න එදාට සර්ලා මේ කිව්ව දේවල් ඔක්කොම වැරදි කියලා තේරෙයි. වර යමන් බන් සඳුනා. අපි කාටවත් නෑත් නෑ බයක් නෑ. කවුරුත් ඉස්සරහ බොරුරණ එක හැඹරෙන්න ඕනේ නෑ බං. අපි ගේමක් ගහලා උඩට යම. වරෙන් බන් සඳුනා. අර පොඩි කූරු කොණ්ඩේකාගේ කට බලපන් ලලිතා. ඔකට දෙන්න ඕනේ. හරි චාමා දැන් කේස් එකක් නැහැ. මම ෆ්‍රී එකටම උඹගේ වැඩේ කරලා දෙන්න. වරන් ගන්න ගැරිජ් එකට උපුලා උඹගේ වාහනේ ෆුල් සර්විස් එකක් දාලා දෙන්න. මේ වුණ වැරද්දට සමාවෙන්න මචල්ලා වරෙල්ලකෝ.